සෞම්‍ය හෙට අපේ අම්මගේ උපන්දිනේ බං. අම්මව සර්ප්‍රයිස් කරන්න ඕනේ. එතකොට අපේ අම්මට ගොඩක් සතුටු හිතේ බං. අඩෝ ඇත්තටමද බං? එහෙනම් අපි අම්මව සර්ප්‍රයිස් කරමු. අඩෝ මොකද බං උඹලා දෙන්න මෙතෙන්ට වෙලා කරන්නේ? මොකුත් නෑ බං. අපි දෙන්න මෙතෙන්ට වෙලා පොඩි කයි එකක් ගා හිටියේ. අපි මොන දේ කතා වුණත් උඹට මොකද බං? අයියෝ ඔහොම කියන්න එපා බං. යාළු පිට එකට ඇහුවේ. උඹලා කතා කරපු දේවල් නම් අපිට කොහොමත් වටන්නේ නෑ බං. උඹලා යාළුවෝ නිසා අපි මෙතන නැවැත්තේ. උඹලට අවුල් නම් අපි මෙතන යන්න. අයියෝ එහෙම දෙයක් නෑ බං. හෙට මේ මලාලයි අම්මගේ උපන්දිනේ. අපි යාට සර්ප්‍රයිස් එකක් දෙන්න මේ කතාව උනේ. අඩෝ සිරාවට එහෙනම් අපිත් එන්නම්කෝ බං මලාගේ අම්මව සර්ප්‍රයිස් කරන්න. අපේ අම්මව සර්ප්‍රයිස් කරන්න යන්න උඹ පිස්සුද බං? අනික උඹ මේ කවදාවත් අම්මෙක්ගේ ආදරයක් ලැබලා තියෙන එකෙක්ද බං? ඒක නම් එහෙම තමයි බං. ඒ වුණාට මෙගේ අම්මා උඹට වගේ මටත් ආදරේ කරානේ බං. එක බත් කටක් හරි මට කවලා තියනවානේ. ඉතින් මටත් ආසිකල මං උඹලගේ අම්මව සර්ප්‍රයිස් කරන්න. මේ ඔය කතා දැන් නවත්තපන්. උඹ පොඩි කාලේ ඉඳන් යාළුවෙක් වගේ ආශ්‍රය කරාට උඹේ අම්මා අප්පා කවුද කියලාත් අපි දන්නේ නෑනේ. උඹේ අම්මා අප්පා නෑ කියලා අපේ අම්මා පොඩි කාලේ උඹට සලකපු කතාව ඇත්ත. ඒ වුණාට මගේ අම්මා උඹේ වෙන්නේ නෑ කවදාවත්. මේ මලා ඔය කතාව දැම්ම නවත්තපන් ඈ. ඇයි දැන් මොකද්ද උඹේ කට්ටේ සද්දේ? මේ සෞම්‍ය මලා උඹලගේ කතා අපිට වැඩක් නෑ. උඹලගේ සද්ද වැඩකුත් නෑ. උඹ ඔය අම්මා ගැන අදලාගත්ත කතාව දැම්ම නවත්තපන්. ඇයි උඹේ මොකද උත්තර සද්දේ? උඹ මට මොනා කරන්නද? කොහොමත් අම්මා තාත්තා නැති අනාථ යන්නේ බං උඹ. උඹට මම එකපාරක් කිව්ව ඔය කතාව නවත්තපන් කියලා. මං උඹලට කිව්වක නවත්තපන් කියලා. නවත්තලා අයියෝ මොනවා කරන්නද? කරන දේ උඹට කරලම් පෙන්නන්නම්. මං උඹලට කලිනුත් කිව්වක නවත්තපන් කියලා. මතක තියාගනින් අම්මා කියන්නේ අම්මට. මේ උඹේ අම්මා වුණත් මගේ අම්මා වුණත් අම්මා අම්මමයි. මේ දුක දන්නේ කිසිම දවසක අම්මා කෙනෙක්ගේ ආදරයක් දැනෙලා නැති කොල්ලෙක් විතරමයි.